ආයිබෝවන් ඔයා මේ එකතු වෙලා ඉන්නේ ඩීඩිසයින් ග්‍රෆික්ස් YouTube චැනල් එකත් එක්ක. ඔයාගේ නිර්මාණාත්මක කුසලතා වර්ධනය කර ගැනීමට තියෙන චැනල් එකක් තමයි මේ. අද අපි කතා කරන්න හදන්නේ ගොඩාක් දෙනෙක් නම අහලා ඇති ඒත් සමහර වෙලාවට හරියටම දන්නේ නැති මෘදුකාංගයක් ගැන. ඒ තමයි Adobe සමාගමේ Adobe InDesign. ඉතින් අද බලමු මේ InDesign කියන්නේ මොකක්ද? මොකටද මේක වැදගත් වෙන්නේ කියලා ටිකක් ගැඹුරින් කතා කරන්න. හොඳයි. මූලිකවම කියනවනම් මේක අර ප්‍රකාශන නිර්මාණකරණයේදී ඒ කියන්නේ පොත් පත්‍ර වගේ දේවල් හදනකොට නැතුවම බැරි වෘත්තීය මට්ටමේ ටූල් එකක් කියලා තමයි කියන්නේ. ඒක නම් හරි. අපි සාමාන්‍යයෙන් පොතක් සංග්‍රහාවක් එහෙම අතට ගත්තම නැත්නම් ඔන්ලයින් ප්‍රකාශනයක් කියවනකොට ඒකේ තියෙන අර පිළිවෙල නේද? අකුරුයි පින්තූරයි ගලපලා තියෙන විදිය අපි ඒ ගැන එච්චර හිතන්නේ නෑනේ. නෑ ඇත්ත. ඒ තන්නේ වෘත්තීය පෙනුම දෙන්න පිටිපස්සේ තියෙන ප්‍රධානම තාක්ෂණික මෙවලමක් තමයි ඉතින් InDesign කියන්නේ. Adobe සමාගමින් නේද? Adobe එකෙන් විශේෂයෙන්ම මුද්‍රිත දේවල් වලට වගේම ඩිජිටල් ප්‍රකාශන වලටත් මේක ගොඩක් පාවිච්චි වෙනවා. ඉලුවනේ ඒකේ ප්‍රධානම දේ අර පිටු හදන එකද ලේඅවුට් එක. ඒ කියන්නේ අර Word වගේ software එකකින් type කරලා print කරනවට වඩා වෙනසක් තියෙන්නේ නැති. අනිවාර්යයෙන්ම නිකන් ලියුමක් හදනවා වගේ නෙවෙයිනේ සගරාවක් පොතක් කියන්නේ. ඔව්. හිතන්නකෝ සගරා පිටුවක් ප්‍රධාන ආටිකල් එක ඇති. ඊට අදාළ ෆොටෝස් ඇති. සමහර විට පොඩි කොටුවක වෙනම විස්තරයක් නේද දැන්වීමක්. දැන්වීමුත් තියෙන පුළුවන්. මේ ඔක්කොම එක පිටුවක ලස්සනට පිළිවෙලකට කියවන්නත් ලේසි වෙන්න ඇහැටත් ප්‍රිය විදිහට සකසන්න එපෙයි. ඒක තමයි. අන්නේ අමාරු වෙඩින් ලේසියෙන් හරිම නිර්වද්‍යව කරන්න තමයි InDesign වගේ එකක් ඕන වෙන්නේ. ඒකේ තියෙන control එක පාලනය word process එකට වඩා ගොඩක් වැඩි. අර පාලනය ගැන කියද්දි මූලාශ්‍රය උදාහරණ දෙක තුනක්ම තිබුණා නේද? එකක් තමයි පොත්වල පිටු අංක දාන එක. ඔව්. ඒක හරි ලේසිලු. දැන් පොතක් කිව්වම පිටු 100 ගාණක් නේ. ඉතින් හැම එකෙම අංකය හරියට දාන එක අතින් කරනවා නම් හිතා ගන්නත් බෑ. ඇත්තටම ඒක නිකම්ම අංකයක් දානව විතරක් නෙවෙයි. හිතන්න පොතේ මැදට තව chapter එකක් දැම්මොත් මොකද වෙන්නේ? එතකොට ඊට පස්සේ එන හැම පිටුවකම අංක වෙනස් වෙන්න ඕනේ නේද? ඔව් හරි. ඒවා ඉබේම අප්ඩේට් වෙන්න ඕනේ. ඒ වගේම අර පටුන හදනකොට table of contents එක ඒකෙත් අදාළ මාතෘකාවට හරි පිටු අංකෙ වැටෙන්න ඕනේ. මේ වගේ දේවල් InDesign වලින් ඔටෝමැටික් වෙනවා. පිටු අංක කියන්නේ ඉතින් ඒක පොඩි උදාහරණයක් විතරයි. ඒ කියන්නේ ලොකු වැඩක් ලේසි කරනවා. හොඟක්. ඒ නිසා තමයි ලොකු ප්‍රකාශන වුණත් හරිම කාර්යක්ෂමව කරන්න පුහුණු වෙන්නේ. අනිත් උදාහරණයක් මරු. අර ෆොටෝ එකක් වටේ අකුරු ලස්සනට යන විදිහට හදන එක. ටෙක්ස්ට් රැපින් කියන්නේ. ටෙක්ස්ට් රැපින්. අපි ඕක පත්තර සංග්‍රහවල කොච්චර දකින්නවද නේද? නිකන් කොටුවක් වගේ හිස්තැනක් තියෙනවට වඩා අර පින්තූරේ හෙඩේට මකුර යනකොට පෙනුම නිකන් වෙනස්ම වෙනවා. හරියටම. ඒක ලස්සන විතරක් නෙවෙයි පිටුව ඉඩ පාවිච්චි කරන විදිහකුත් වෙනවා. ඒකත් ඇත්ත. ඉඩ නාස්ති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ආකර්ෂණයත් වැඩි. InDesign වලින් මේක පහසුවෙන් කරන්න පුළුවන් කියන එක තමයි වැදගත්. ඒ කියන්නේ විවිධ විදියට කරන්න පුළුවන් ඇති. ඔව්. රූප හැඩයටම කරන්න පුළුවන්. රූපේ වටේ පොඩි ગેප් එකක් තියලා කරන්න පුළුවන්. රූපේ එක පැත්තකින් විතරක් අකුරු යවන්න පුළුවන්. ඒ වගේ නිර්මාණකරුවට ලොකු නිදහසක් දෙනවා. හරි. එතකොට මේ වගේ දේවල් වලින් තමයි අර මූලාශ්‍රය කියන අලංකාර සහ වෘත්තීය පෙනුම එන්නේ. ඒක තමයි. නිකන්ම තොරතුරු ටික දෙනවට වඩා ඒක කියවන්නේ හිතෙන විදියට ඇහැට ලස්සනට ඉදිරිපත් කරන්න උදව්වක් වෙනවා. ඔව්. ඒකම මූලාශ්‍රය කියන අනිත් කාරණය අර විවිධාකාර නිර්මාණ ඩිසයින් සහ පිටු සැකසුම් ලේඅවුට්ස් පහසුවෙන් කරන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ එක පිටුව වෙනස් විදියට හදන්න. ඔව්. හැම පිටුවම එක වගේ වෙන්න ඕනේ නෑනේ. සමහර පිටුවල ලොකු ෆොටෝ එකක් ප්‍රධාන වෙයි. තව පිටුවක තීරු දෙක තුනකට බෙදපු ආටිකල් එක. පොතක නම් අර chapter පටන් ගන්න පිටුව වෙනස්ම විදිහට හදන්න පුළුවන්. හරි. මේ ඔක්කොම මැනේජ් කරන්න ඒ වගේම මුළු පොතේම සංග්‍රහාවේම යමකිසි එකම ස්ටයිල් එකක් කන්සිස්ටන්සි එකක් තියාගන්නත් InDesign වල ටූල්ස් තියෙනවා. ඒ කොහොමද? උදාහරණයක් තමයි master pages කියන සංකල්පය. master pages. ඔව්. ඒ කියන්නේ හිතන්න හැම පිටුවකම යටින් පොතේ නමයි පිටු අංකයයි වැටෙන්න ඕනේ කියලා. ඔව්. ඒකර master page එකේ එකපාරක් හැදුවම ඇති. ඊට පස්සේ අලුතින් දාන හැම පිටුවකම ඒක ඉබේම පෙන්නනවා. ඒක නම් නියමයි.
වෙලාව කොච්චර ඉතුරු වෙනවද? වෙලාව ඉතුරුයි අර ඒකාකාරී බවත් රැකිනවා. හැමතැනම එකම විදිහට තියෙනවා. ඒ කියන්නේ නිර්මාණශීලීත්වයට ඊට දෙන ගමන්ම කාර්යක්ෂමතාවයත් වැඩි. නිකන් එක පිටුවක් ලස්සනට හදන එක නෙමෙයිනේ වැඩේ. පිටු 100ක් 200ක් තියෙන ප්‍රකාශනයක් එකම ප්‍රමිතියකට හදන එකනේ අමාරු. හරියටම. ඒක තමයි වෘත්තීය මට්ටමේ ටූල් එකක වටිනාකම. අනිත් එක තමයි මේකේ භාවිතය ඒකත් හරි පුළුල්. මූලාශ්‍රය කියනවා print කරන්න හරි ඩිජිටල් විදිහට බලන්න හරි ලෑස්ති කරන ඕනෑම ප්‍රකාශනයක් සඳහා මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒකන මන්ද කාලේට බොටක් වැදලක් නේද? දැන් හැමදේම print වෙන්නේ නෑනේ. නෑනේ. සංගරවන්නත් ඔන්ලයින් කියවනවා PDF විදිහට එනවා. එතකොට InDesign එකෙන් හදන එක දෙකටම හරියන්න ඕනේ. ඔව්. දැන් print එකට හදනකොට අපි බලන්න ඕනේ දේවල් තියෙනවා අර CMYK වර්ණ resolution එක වගේ දේවල්. හයි. ඩිජිටල් එකට හදනකොට සමහර විට ඉන්ටරැක්ටිව් දේවල් දාන්න ඕන වෙන්න පුළුවන්. ඉන්ටරැක්ටිව්. ඒ කියන්නේ අර links දානවා වගේ. PDF එක තැනක් ක්ලික් කළාම වෙබ්සයිට් එකට යනවා වගේ. ඕ. එහෙම නැත්නම් වීඩියෝ එකක් embed කරන්න, පොඩි ෆෝම් එකක් හදන්න. ඒ වගේ දේවල්. InDesign මේ දෙකටම හරියන හැකියාවන් දෙනවා. නියමයි. එකම software එකකින් දෙකම කරන්න පුරුවන්. ඔව්. එකකින්ම print කරන පොතක් වගේම වෙබ් එකේ දාන e-magazine එකක් interactive PDF එකක් වුණත් හදන්න පුළුවන්. අන්න ඒ නම්‍යශීලී බව තමයි මේක මෙච්චර ජනප්‍රිය වෙන්නේ හේතුව. එතකොට මේ කෙනෙක්ට හිතෙන්න පුරුවන් ඇයි මේ වැඩේට අර සාමාන්‍ය Word එහෙම නැත්නම් ඒ වගේ processing software එකක් පාවිච්චි කරන්න බැරි කියලා. පොඩි පෝස්ටර් එකක් වගේ නම් කරගන්න පුළුවන් වෙයි සමහර වෙලාවට. ඒත් පොතක් සංගරාවක් වගේ දෙයක් කරන්න නැද්දී අමාරු වෙති නේද? අනිවාර්යෙන්ම. අමාරුයි කියනවට වඩා ඒවයි සීමාවන් තියෙනවා. Word වගේ දේවල් මූලිකවම හදලා තියෙන්නේ text base කරගත්තු ලියකිරීවිලි වලට. ඔව්. ඒවයි පින්තූර දාන්න සරල layout හදන්න පුරුවන්කමක් තිබ්බට InDesign වල තියෙන අර නිර්වද්‍ය පාලනය විශේෂයෙන්ම graphics නුයි text එකයි ඒකට වැඩ කරන විදිහ අර color management එක print එකට ලෑස්ති කරන එක prepress. prepress වගේ දේවල් ඒ වගේ හැකියාවන් word processor වල නැහැ. InDesign කියන්නේ මුලින් ඉඳලම ප්‍රකාශන හදන්නම හදපු විශේෂිත tool එකක්. ඒකයි වෙනස. ඒකයි වෘත්තීය ප්‍රතිඵලයක් ඕනේ නම් මේ වගේ එකක් අත්‍යවශ්‍ය වෙන්නේ. එහෙනම් මූලාශ්‍රය සාරාංශ කරන විදිහට සරලව කිව්වොත් print කරන්න හරි digital බලන්න හරි ලෑස්ති කරන ඕනෙම ප්‍රකාශනයක් වෘත්තීය මට්ටමින් හදන්න මේක තමයි පාවිච්චි කරන්න කියන එකේ තේරුම තමයි. අර වෘත්තීය පෙනුම සංකීර්ණ වැඩ ලේසියෙන් කරන එක මාධ්‍ය දෙකටම හරියන එක. ඔව්. ඒ ඔක්කොම නිසා InDesign නැතුවම බැරි වෙලා තියෙනවා කියන එක. ඒක තමයි හරය. තව දෙයක් Adobe එකේ අනිත් software එක මේක වැඩ කරන විදිහ. Photoshop Illustrator එක. ඔව්. Photoshop වලින් ෆොටෝ එඩිට් කරලා Illustrator වලින් logo එකක් හදලා ඒවා හරි ලේසියෙන් InDesign layout එකට ගේන්න පුරුවන්. ඒ කියන්නේ එකට වැඩ. ඔව් integration එක. ඒකත් ලොකු පහසුවක්. ජනප්‍රියත්වයටත් හේතුවක්. හරිම පැහැදිලි. එහෙමනම් අපි මේ කතා කරපු දේවල් අනුව Adobe InDesign කියන්නේ ප්‍රධාන වශයෙන්ම පොත්, පත්තර, සංගරා, පෝස්ටර් වගේ print හරි digital හරි. ප්‍රකාශන වෘත්තීය විදිහට හදන්න Adobe සමාගමේ විශේෂිත මෘදුකාංගයක්. ඒ වගේම අර ලොකු වැඩ ප්‍රමාණයන් වලදී පිටු අංක හසුරුවන එක, පින්තූර වටේ අකුරු දාන එක, ඒ කියන්නේ text wrapping. ඔව්. විවිධ layout හදන එක, මුළු වැඩේම එකම consistency එකක් තියාගන්න එක. මේ වගේ දේවල් වලට ලොකු සහායක් දෙනවා. අනිවාර්යෙන්. ඒ වගේම මුද්‍රිත දේවල්ට විතරක් නෙවෙයි, දැන් වැදගත්ම වෙන digital දේවල් වලටත්. අර e-magazines, interactive PDF වගේ දේවල් වලටත් හදන්න පුළුවන්. ඔව්. ඔය ඔක්කොම එකතු වුණාම මේක ප්‍රකාශන කර්මාන්තයේ නැතුවම බැරි ස්ටෑන්ඩඩ් එකක් වෙච්ච ටූල් එකක්. අවසාන වශයෙන් මේ මූලාශ්‍රයෙන් අපිට මතක් වෙනවා වගේ අපි නිකම් සාමාන්‍යයෙන් බලන කියවන පොතක් සංගරාවක් පිටිපස්සේ කොච්චර සියුම් තාක්ෂණයක් කොච්චර නිර්මාණශීලීත්වයක් තියෙනවද කියන එක නේද? ඇත්තම ඒ පිරිවෙල අර ආකර්ෂණීය පෙනුම කියවන්න තියෙන පහසුව නිකම් වෙන දේවල් නෙවි. හැම පිටුවක්ම හැම වචනයක්ම හැම පින්තූරයක්ම හිතලා බලලා සැලසුම් කරලා දාලා තියෙන්නේ. InDesign වගේ tools වලින් තමයි ඒකට ඕන කරන power එක, control එක නිර්මාණකරුවාට දෙන්නේ. ඉතින් ඊළඟ පාර ලස්සන සංගරාවක් දැක්කම එහෙම නැත්නම් හොඳට හදපු web article එකක් කියවුවම අන්නේ පිටිපස්සේ තියෙන අර තාක්ෂණික දායකත්වය ගැනත් පොඩ්ඩක් හිතන්න මේ කතාව උදව්වක් වෙයි. ඒක ඇත්ත. ඒ වගේම මේ තාක්ෂණයෙන් තව කොයි පැත්තට යයිද කියලා හිතන එකත් නිකන් රසවත් දෙයක් නේද? ඔව් ඒකත් හිතන්න වටිනවා. මම හිතනවා ඔයා මේ වීඩියෝ එකෙන් යමක් ඉගෙන ගත්තා කියලා. ඔයාට යම් ප්‍රශ්නයක් හෝ කමෙන්ට් එකක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එක ලයික් කරලා
ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තවත් අලුත් වීඩියෝ එකකින් හමුවනතෙක් සුබ දවසක්. ගිහින් එන්නම්.